කියන්න. Hi, welcome to my YouTube first vlog. ඉතින් මේකේ තියෙන්නේ අපි යාළුවොත් එක්ක කැන්ටි ට්‍රිප් එකක් ගියපු වීඩියෝ එක. අපි ගිහින් බලමු මොකද උනේ කියලා. බස් එකට නැග විතරයි අපි ට්‍රිප් එකක් යනවා කියලා දැනගන්නද කොහෙද ගොඩක් හයියෙන් වහින්න පටන් ගත්තා. අන්තිමට ට්‍රේන් එකයි අපි දෙකම ලේට් වෙලා කොහොම හරි ට්‍රේන් එකට නැගගත්තා. මේ මාත් එක්ක ගිය යාළුවෝ ඔය ඉන්නේ රිද්මි, ඔය ජමෝන්, කෙහාන්, මේ ඉන්නේ අදීෂායි අපර්ණයි. මේ ඉන්නේ ඉතුරු කට්ටිය තේජාන්, ශක්ති, මනීෂ. අපි යටතේ නා තමයි ට්‍රිප් එක යන්න පිටත් උනේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා. 10:20 විතර වෙද්දී අපි මහනුවර ස්ටේෂන් එකට ආවා. මෙයාලට ඉතින් මම වීඩියෝ එකක් කරනවා දැක ගමන් hina යනවා. මගේ වීඩියෝ එකක් ගන්න ගිහින් මේගොල්ලෝ වීඩියෝ කරගෙන ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් අපි ඊළඟ වැඩේ වුණේ උදේට කන එක. කවුරුත්ම කාලා හිටියේ නෑ, මාර බඩගින්නේ හිටියේ. කොහොම හරි හොඳ කඩයක් බලලා අපි ටවුන් එකෙන් කන්න ගත්තා. හැමෝම වගේ නුවර ගියාම මුලින්ම යන්න තැනට තමයි අපි දැන් ආවේ. කට්ටිය කතා වෙනවා මොකද ඊට පස්සේ කරන්න කියලා. හැමෝම සිල්වත් ළමයි වගේ දල්දා මාලිගාවට යන්න පිටත් වුණා. චීස් කියන්න. අර යන්නේ සත්ති තේජානු ඒගොල්ලෝ. අපි එළියට එද්දි අහස කළු කරලා වහින්න වගේ තිබ්බේ. පොඩි වැහි පොදක් වගේ තිබ්බා. ඊට පස්සේ අපි ගියා දල්දා මාලිගාවට පහලින් හදලා තියෙන මේ තැනට. අපි එතෙන්ට වෙලා ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් ගන්න පටන් ගත්තා. ඔය ඉන්නේ ෆොටෝස් ගන්න බලන් ඉන්න ෆොටෝ අරගන්න මගේ යාළුවෝ කට්ටිය. වැහි පොදත් අඩු වුණ හින්දා අපි එතනින් ෆොටෝ ටික අරන් එළියට ආවා. ඊට පස්සේ අපි රාජාතායින කෞතුකාගාරයට ගිහින් එතනින් ගොඩක් වෙලා හිටියා. ඔක්කොම වැඩ ඉවර වෙලා අපි හැමෝම පැය කමාරකට විතර පස්සේ දල්දා මාලිගාවෙන් එළියට එන්න පිටත් වුණා. දල්දා මාලිගාවෙන් එළියට ඇවිල්ලා අපි හැමෝම වැවරවම දිගේ කතා කර කර ඉස්සරහට ගියා. මේ වෙද්දි දවල් 1:00ට විතර තිබ්බේ. ඒ හින්දා අපි දවල්ට කෑම කන්න තැනට යන්න බෝගම්බර බන්ධනාගාරයෙන් පව් කරගෙන යන්න පිටත් වුණා. අපිට කෑම කන්නත් කඩයක් හම්බුණා. අපි ඒකෙන් රසම රස රයිස් එකක් කෑවා. කාලා ඊට පස්සේ හැමෝම එකතු වෙලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. කාලා ඔක්කොම ඉවර වෙද්දි හවස 2:45ට විතර තිබ්බා. අපි ස්ටේෂන් එකට ඇවිල්ලා 3:20ට ගම්පහට තියෙන ට්‍රේන් එකට නැග්ගා. ඔය ඉන්නේ රැන්ඩම් විදිහට ඉන්න කිව්වම ඉන්න මගේ යාළුවෝ ටික. පැය 2:00ක විතර ගමනකින් පස්සේ අපේ 3 දෙනෙක් වේයන්ගොඩ ස්ටේෂන් එකෙන් බැස්සා. අපි කට්ටිය ගම්පහ ස්ටේෂන් එකට වෙනකන් ආවා. එහෙනම් තවත් vlog එකකින් ආයෙත් සෙට් වෙමු.